අපි කතා කරන්න යන්නේ කාලයක් අපේ පාරවල් වල රජ කරපු ඒත් අදටත් ගොඩක් දෙනෙක්ගේ හිතේ රැඳිලා තියෙන අර විශේෂ බයික් එකක් ගැන. හැමතැනම වගේ අහන්න ලැබෙන නමක් Honda Hornet 250. බලමු ඇයි මේක තාමත් මෙච්චර විශේෂ කියලා. මේකේ සම්පූර්ණ නම Honda CB250F Hornet නේද? හරියටම හරි. CB250F Hornet. ජපාන් බයික් එකක්. 1996 ඉඳන් 2007 වෙනකම් වගේ තමයි නිෂ්පාදනය වුනේ. අර ස්ට්‍රීට් ෆයිටර් ලුක් එකෙන් ආපු මුළුම බයික් වලින් එකක් කියන්නත් පුළුවන් නේද? ඔව් ඒ කාලේ හටියට පර්ෆෝමන්ස් බයික් එකක අර ෆේරින්ග්ස් එන්න නැතුව ටිකක් රෝ විදිහට ආවේ. ඒකත් ටිකක් ඇග්‍රෙසිව් පෙනුමක්. ඒ පෙනුම වගේම තමයි ඉතින් මේකේ හදවත. ඒකේ එන්ජින් අන්න ඒක තමයි කතාව. එන්ජින් 249cc හැබැයි ඉතින් සිලින්ඩර් හතරක් 250 එකකට. ඔව් liquid cooled DOHC එන්ජිම DOHC ඒ කියන්නේ double overhead camshaft. හරියටම හරි. ඒ කියන්නේ සරලවම එන්ජින් එකට high RPM වලදී හොඳට perform කරන්න. උපරිම බලය දෙන්න උදව් වෙනොත් අද කාලේ වුණත් 250cc බයික් එකක සිලින්ඩර් 4ක් කියන එක හරිම අඩුයි නේද? දකින්නම නෑ වගේ තමයි. ඒක තමයි මේ Hornet එකේ තියෙන ප්‍රධානම සුවිශේෂී කාරණයක්. සිලින්ඩර් 4 නිසා එන්ජින්ම හරිම ස්මූත්. ඒ කියන්නේ ভাইබ්‍රේෂන්ස් එම අඩුයි. අර අනිත් 250 වලට වඩා. අනිවාර්යෙන්ම. අද කාලේ සිංගල් හරි ට්වින් හරි එක සසදද්දි මේක හරිම වෙනස්. අර පවර් ඩෙලිවරි එක හරි ස්මූත්. විශේෂයෙන්ම high RPM වල. ඒක තමයි Hornet එකේ ගතිය. එතකොට අර හැමෝම කතා කරන සද්දය අර කන් පිරෙන අන්න ඒක. ඒ ඉන්ලයින් 4 ස්ක්‍රීන් එක. ඒක එන්නේ මේ එන්ජින් නිසාමයි එහෙනම්. ඔව්. ඒක තමයි මේක මෙච්චර ලෙජෙන්ඩරි වෙන්න ලොකුම හේතුවක්. පොඩි එන්ජින් එකකින් එන ඒ හයි පිච්ඩ් සද්දේ. නිකන් ෆෝමියුලා 1 කා එකක් වගේ පොඩියට ඇහෙනවා කියනෝනේ සමහරු. ඒ වගේ තමයි. ගොඩක් අයට ඒක නිකන් මියුසික් එකක් වගේ. අහන් ඉන්න ආසීතව. පර්ෆෝමන්ස් පැත්තට ගියොත් ඉලක්කම් වලින් කොහමද? අශ්ව බල 40ක් විතර. 40ක් PS. හැබැයි ඒකේ ඉන්නේ 13000 RPM වගේ හරිම ඉහළගේ එකදී. 13000 එක ගොඩක් වැඩි නේද? ඔව්. ටෝක් එකත් එහෙමයි 23.5 නිව්ටන් මීටර් වගේ. ඒකත් 10000 RPM වලදී. ඒ කියන්නේ මේක නිකන් හිමින් යන්න හදපු බයික් එකක් නෙවෙයි. කොහෙත්ම නෑ. මේකෙන් කියවෙන්නේ උපරිම ෆන් එක ගන්න නම් එන්ජිම හොඳට රෙව් කරන්න ඕනේ. නිකන් ලෝ RPM වලදී හැම ලොකු දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. ඒත් රෙව් කරන ගත්තම එතකොට තමයි Hornet එක හැරෙන්නේ. අන්න ඒව කියන්න පුරුවන්. high revving machine එකක්. නිකන් ටිකක් ස්පිරිටඩ් විදිහට පදින්න තමයි ඕන. ඒකට උදව්වක් විදියට ගියර් 6ක් තියෙනවා කිව්ව නේද? ඔව් 6 ස්පීඩ් ගියර් බොක්ස් එකක් තියෙනවා. ඒකෙන් අර high RPM power එක කන්ට්‍රෝල් කරගන්න ලේසි. බරත් අඩුයි සාපේක්ෂව. කිලෝග්‍රෑම් 151යි. 151යි. ඒක සැහැල්ලුයි වගේ. ඔව් ඒ නිසා හෑන්ඩ්ලින් එහෙමත් හොඳයි. නගරෙත් එහෙම ලේසියෙන් පදින්න පුළුවන්. ටැංක් එකත් ලීටර් 16ක්. ලීටර් 16ක්. ඒ කියන්නේ ටිකක් දුරක් යන්න පුළුවන් එක ටැංකියකින්. ඔව් සාමාන්‍ය දුරක් යන්න පුළුවන්. දැන් අද කාලේ ලංකාවේ තත්ත්වයට එමුකෝ. සෙකන්ඩ් හෑන්ඩ් Hornet 250 එකක් ගන්නවන හොයා ගන්න පුළුවන්. හැබැයි ඉතින් ගණන් ටිකක් සැරයි නේද? ලක්ෂ 8ක් 12කට අතර වගේ තමයි ගොඩක් වෙලාවට යන්නේ. සමහරට ඊටත් වැඩියෙන් ලක්ෂ 8-12ක් පරණ බයික් එකකට. ඒක තීරණය වෙන්නේ කන්ඩිෂන් එක මත තමයි. හොඳටම තියෙන එකට හොඳ ගාණක් ඉල්ලනවා. ඇයි තාමත් මෙච්චර වටිනාකමක් මේකට? ඒකක් තමයි අර මම කලින් කිව්ව 250cc inline 4 අත්දැකීම. ඒවට එකක් දැන් මේ සෙග්මන්ට් එකේ නෑනේ. ඒක ඇත්ත. අනික තමයි Hornet එකට තියෙන ක්ලාසික් වටිනාකම. ඒකට තාමත් ලොකු ඉල්ලමක් තියෙනවා. අර සවුන්ඩ් එක පර්ෆෝමන්ස් එක. ඒත් ඉතින් අනිත් පැත්තත් බලන්න එපයි. පරණ බයික් එකක් නේ. නඩත්තුව අමතර කොටස්. අන්න ඒක තමයි වැදගත්ම දේ. ඒක අනිවාර්යයෙන්ම හිතන්න ඕන. අමාරුද කොටස් හොයාගන්න? ටිකක් අමාරු වෙන්න පුළුවන්. සමහර කොටස් වලට හොඳ ගාණක් යන්නත් පුළුවන්. හොඳට මේන්ටේන් කරපු එකක් හොයාගන්න එකත් අභියෝගයක්. ඒ කියන්නේ පොඩි රිස්ක් එකක් තියෙනවා. ඔව්. ඒක තමයි ඉතින් මේ වගේ ක්ලාසික් වාහනයත් එක්ක එන ක්‍රීඩ් ඔෆ් එක. ඒකට ලෑස්ති වෙන්න ඕන. එතකොට මේ හැමදේම බැලුවම Hornet 250 කියන්නේ අතීතයට විතරක් අයිති දෙයක් නෙමෙයි වගේ. කොහෙත්ම නෑ. මම හිතන්නේ නෑ. අදටත් අවුරුදු ගානකට පස්සෙත් 250 කාණ්ඩේ ඉන්ලයින් 4 අත්දැකීමක් අර සද්දේ ඒක ටිකක් අඩු වියදමකින් සාපේක්ෂව විඳින්න කැමති කෙනෙක්ට තියෙන හොඳම ඔප්ෂන් එක. හොඳම සමහර වෙලට එකම ඔප්ෂන් එක වෙන්නත් පුළුවන් Hornet 250. ඒකෙන් පේනවා ඒකේ තියෙන විශේෂ තැන. ඒක නම් ඇත්ත. අලුත් තාක්ෂණය අලුත් බයික් කොච්චර ආවත් මේ වගේ මැෂින් එකකට අර සද්දට ඒ ෆීලිං එකට මිනිස්සු තාමත් ආසයි කියන එක හිතන්න දෙයක්. ඔව්. ඒකේ තියෙන වෙනම කැරක්ටර් එකක්. සමහර විට පර්ෆෝමන්ස් කියන්නේ ස්පීඩ් විතරක්ම නෙවෙයි. අර කැරක්ටර් එකත් එක්කන හැංගීම වෙන්නේ නැති.
මේ වගේ රෙට්‍රෝ බයික් වලට තියෙන ආකර්ෂණය මැකිනෝ ඇන් නැයි කියන එක ගැන පොඩ්ඩක් හිතන්න වටිනවා.